එක කොරින්ති 5 වන පරිච්ඡේදය. මිසදිටුවන් වුවද නුරුස්සන තරමේ අනාචාර ක්‍රියාවක් ඔබ අතර ඇති බව මට ඇත්තටම ආරංචි වී ඇත. එනම් ඔබගෙන් කෙනෙකු සිය පියාගේ බිරිඳ තබාගෙන ඉන්න බවය. එවැනි ක්‍රියාවක් ගැන ඔබට ආඩම්බර විය හැකිද? නැත. ඒ ගැන ඔබ දුක් විය යුතුය. ඔහු ඔබ වෙතින් නිරපා දැමිය යුතුය. සැබවින්ම මම ගතින් ඔබගෙන් ඈත්ව සිටියා. සිතින් ඔබ සමග සිටින්. එලෙස ඔබ සමග සිටින්නාක් මෙන්ම මා දැනටමත් මේ දේ කරන පුද්ගලයා විනිශ්චය කර ඇත. එබැවින් සිතින් ඔබ අතර සිටින මා සමග අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ එක් රැස් වූ විට අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ බලයෙන් ඒ පුද්ගලයාගේ ආත්මය සමිදානන් වහන්සේගේ දවසේදී ගැලවෙන පිණිස ඔහුගේ ශරීරය නාස්ති වන පිණිස ඔහු සාතන්ට භාර කළ යුතුය. ඔබගේ පාරට්ටුව නොහුනි. මුහුන් බිඳකින් මුළු පිටිපිඩක් පිපෙන බව ඔබ නොදන්නවුද? ඔබ හැම අතින්ම පිරිසිදු වන පිණිස පාපය නැමැති මුහුන් ඉවත් කරන්න. එවිට ඔබ අලුත් නොමුහුන් පිටිපිඩක් මෙන් වන්නහුය. ඔබ දැනටම එසේ බව මම දනිමි. එසේ වන්නේ අපගේ පාස්කු බැටළුවා වන ක්‍රිස්තුන් වහන්සේ පූජා කර ඇති බැවිනි. එබැවින් පරණ මුහුන් වලින්වත් ඊර්ෂ්‍යාව සහ දුෂ්ටකම නැමැති මුහුන් වලින්වත් නොව අවංකකමද සත්‍යද නැමැති නොමුහුන් රොටියෙන් පාස්කු මංගල්‍ය පවත්වමු. මා ඔබ වෙත එවූ ලිපියේ අනාචාරයේ හැසිරෙන මිනිසුන් ඇසුරු නොකරන ලෙස ලීවෙමි. එයින් මා අදහස් කෙලේ මේ ලෝකයේ මිසදිටුවන් අතර සිටින අනාචාරයේ හැසිරෙන අයගෙන්ද, වස්තු තෘෂ්ණාව ඇති අයගෙන්ද, කොල්ල කන අයගෙන්ද, රූප වඳින අයගෙන්ද සම්පූර්ණයෙන් වෙන්වීම නොවේ. එසේ කිරීමට නම් ඔබ ලෝකයෙන් වෙන්විය යුතුය. එයින් මා ඇත්තටම අදහස් කෙලේ කිතුණු එකයි කියා ගනිමින් අනාචාරයේ හැසිරෙන්නෙකු හෝ, වස්තු තෘෂ්ණාව ඇති කෙනෙකු හෝ, රූප වඳින්නෙකු හෝ, නින්දා කරන්නෙකු හෝ, බේබද්දෙකු හෝ, කොල්ල කන්නෙකු හෝ ඇසුරු නොකිරීම පමණක් නොව එවැන්නෙකු සමග ආහාරවත් නොඇලඳීමයි. සභාවෙන් පිටත වූවන් විනිශ්චය කිරීම මාගේ වැඩක්ද? දෙවියන් වහන්සේ ඔවුන් විනිශ්චය කරන සේක. සභාව තුළ සිටින්නවුන් විනිශ්චය කිරීම ඔබේ යුතුකම නොවේද? එසේනම් ඔබ අතරින් ඒ දුෂ්ටයා පහ කරන්න.